එතකොට දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පොඩ්ඩක් 2026 ඒ ලෙවල් වලට එන්න chance එකක් තියෙන. එහෙම නැත්නම් පොඩ්ඩක් 2026 පේපර් එකට එන්න පුළුවන් මොනවාද ගෙසින්ස් වගේ දේවල් ටිකක් කතා කරන්න. වැඩිපුරම මේකේ අර එසේ පේපර් එක පොඩ්ඩක් ફોකස් කරලා කතා කරනවා. එතකොට දැන් මේවා සම්පූර්ණයෙන් 100% එනවා කියලා කියන්න බෑ. මොකද මේවා ගෙසින්ස් විතරයි. එතකොට දැන් මේවා කලින් පාස් පේපර්ස් ටික බලලා ඒ වගේම තමා පළාත් පේපර්ස් ටික පොඩ්ඩක් බලලා අනුමාන කරපු දේවල් ටිකක්. එතකොට ළමයි මේ වගේ තියෙන දේවල් ටික ඔයාලා පාඩම් කරන ගමන් ඔයාලගේ පාඩම් සාමාන්‍ය වැඩ ටික කරගෙන යන ගමන් මේ දවස් ටික වැඩිපුර කියන්නේ පොඩ්ඩක් වැඩිපුර ફોකස් කරලා මේවත් පොඩ්ඩක් බලන්න. එහෙම වුණොත් අට පොඩ්ඩක් සාමාන්‍යව බලනට වඩා වැඩිපුර අවධානයක් දීලා බැලුවොත් එහෙම ඔයාලට පේපරේදී වැඩිපුර පොයින්ට් එකක් සාමාන්‍යයෙන් මිස් වෙන්නේ නැති වෙන්නේ එසේ එකක් වුණත් ලියාගන්න පුළුවන් වෙයි. ඉතින් වැඩි කතා නොකර විනාඩි 10ක් වගේ ඇතුළත පොඩි කාලෙකදී අපි පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් කතා කරලා බලමු. ඔයා පොඩ්ඩක් කොලයක් පැනක් කරගෙන මේ ටික ලියාන. ඔයා පාඩම් කරන ගමන් මේ ටිකත් පොඩ්ඩක් වැඩිපුර අවධානයක් දීලා බලන්න. එතකොට තමයි මුලින්ම අපි පළවෙනි පාඩමෙන් ඉඳන් යමු. එතකොට ළමයි කට්ටිය පළවෙනි පාඩම ඇත්තරලා යනවා. පළවෙනි පාඩම ඇත්තරලා යන්න එපා. මොකද ඔයාට සාමාන්‍යයෙන් ලකුණක් හෝ ලකුණු දෙකක් ගන්න පුළුවන් හොඳ පාඩමක්. ගොඩක් වෙලාවට ලකුණක් කියන්නේ MCQ එකක්. MCQ එකක් ආවේ නැත්නම් අනිවාර්යෙන් ස්ට්‍රක්චර් එක පාඩයක් තියෙනවා. ඉතින් ළමයි ලකුණු එකක් දෙකක් කියන්නේ ඔයාට වටින තාම ලකුණක් මොකද CM. ඒ නිසා ඔයා ඒක බලන් යන්නේ සමහරවිට මේ පාඩම් බලන්න පැය භාගයක් විතර යයි. ඒතකොට මේකේ සමනි ස්වභාවික සම්පත් අණු කියන්නේ මොකද්ද? තිරසර ආහාර නිෂ්පාදනය අණු කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලාගන්න. ස්වභාවික සම්පත් අධිපරිභෝජනය කරාට පස්සේ එන්න පුළුවන් ගැටලු මොනවාද? සහ තිරසර ආහාර නිෂ්පාදනයේට සහ ඔයාලා ජීව විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් කොහොමද ඒක භාවිතා කරන්නේ? අර ඉහළ පළදාවක් සහිත ශාඛා සත්ව ප්‍රභේද නිපදවීම කියලා ටිකක් තියෙන. අනේ තුන පොඩ්ඩක් බලා ගන්න. ඒත් එක්කම ඔයා එසේ එකකට බලා ගන්න ළමයි ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ සම්පූර්ණයෙන් එසේ එකක් මේකෙන් මෙච්චර කාලයකට අහලා නැහැ. නමුත් අහන්න chance එකක් තියෙනවා ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ වලින්. එතකොට ඔයාගෙන් එසේ එකක් ඇහුවොත් ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ වලින් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට පොඩ්ඩක් ඒක බලන්න. එතකොට ඒ වගේම තමයි ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ නිතර ඒකේ තියෙන අර්ථ දැක්වීම ටික අහනවා. එතකොට ඔයසේ එකට බලලා යනවා කියලා කියන්නේ පොඩි වෙලාවක් කරගෙන එතකොට ඔයාට එකෙන් අහන අර්ථ දැක්වීමක් හොත් ඒක ලියා ගන්නත් කොහොමත් පුළුවන්. හරි. ඒතර ඔයා ඔන්න ඔය ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට අමතරව ජීවීන්ගේ සංවිධාන දූරාවලි මට්ටම් අනුපිළිවෙල පොඩ්ඩක් බලා ගන්න. සෛල අටකවය ටිකක් තියෙන අණු ඉන්ද්‍රිකා එකතු වෙලා හැදිලා කතාව තියෙන. අන්න ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ අපි දෙවෙනි පාඩමට ගියාම ළමයි දෙවෙනි පාඩමේ MCQ එකට බලා ගන්න මූල ද්‍රව්‍ය ටික ඒත් එක්කම ජලය බලා ගන්න එසේ එකකට ඒක සමන් කොමන් එසේ එකක්. මොකද ඔයාලා ඒ වලට අපු කාලන ලියන එසේ එක නිසා ජලය පොඩ්ඩක් බලා ගන්න. ඒත් එක්කම ඔයා කාබනික සංයෝග වැඩිපුර ફોකස් කරලා බලන්න. එතනදී කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන බලන්න. ප්‍රෝටීන බලද්දී ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් ටිකක් වැඩිපුර ටාගට් කරලා බලන්න. හරි. ඒතකොට දෙවෙනි පාඩමේ ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් ටික බලන ගමන් ඔයා තව බලන්න දෙවෙනි පාඩමේ එන්සයිම ටික. එන්සයිම වල එන්සයිම ක්‍රියාවේ යාන්ත්‍රණය බලන්න. right. ඒ වගේම එන්සයිම් ක්‍රියාවේ යාන්ත්‍රණයත් එක්ක ඇලස්ටරික් යාමනේ පොඩ්ඩක් බලලා දාන්න. ඊට අමතරව ළමයි අර්බුද ගඩු පිළිකාත් පොඩ්ඩක් බලන් යන්න. මේක සාමාන්‍යයෙන් 2024 ඉඳන් කට්ටිය ගෙස් කරන එකක්. එයි කියලා. නමුත් ඇවිත් නැහැ. නමුත් එන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. එතකොට ඊට අමතරව ඔයා දෙවෙනි පාඩමෙන් සෛල චක්‍රය බලන් යන්න ඕනේ. සෛල චක්‍රයේ අන්තර් කලාව ගොඩක් බලන් යන්න සහ ඊළඟ අනුරණ කලාව බලන්න. අන්තර් කලාවේ G1 G2 කියන ටිකක් බලන ගමන් ඔයා අනුරණ කලාව බලන්න. මොකද ඔයාලගේ මනමට විදියට 2000 හරියට මතක 2022 වගේ වර්ණ දේහ සංඛ්‍යාව අඩක් කරන විභාජන විස්තර කරන්න කියන උනනේ ඇවිත් තිබිලා තියෙනවා. හැබැයි අනුරණේ ඇවිත් නැහැ. එතකොට මේකෙන් කොටසක් තමයි එන්නේ આવුත් විස්තර කරන්න. එතකොට ඔයා පොඩ්ඩක් ඒකත් අනිවාර්යෙන් බලන්න යන්න. ඊට අමතරව ඔයා ශ්වසනය පොඩ්ඩක් බලන්න. ශ්වසනයේ නිර්වායු ශ්වසනය වැඩිපුර ફોකස් කරලා බලන්න. මොකද නිර්වායු ශ්වසනය අහන්න ලොකු chance එකක් තියෙනවා. හරිද?
ඔය ටික තමයි දෙවෙනි පාඩමේ පොඩ්ඩක් වැඩිපුර ඔයා ෆෝකස් කරලා බලන්න ඕනේ. ඊට අමතරව චුට්ටක් ඔයා දෙවෙනි පාඩමේ ඉන්ද්‍රිකා ගැන බලද්දී බහිස්සෛලිය සංඝටක ටික බලන්න. විශේෂයෙන් සෛල බිත්තිය සහ සෛල සංදි පොඩ්ඩක් බලන්න. ඔන්න ඔය දේවල් ටික එසේකට පොඩ්ඩක් වැඩිපුර ටාගට් කරලා බලන්න. ඊට අමතරව තුන්වෙනි පාඩම ගැන පොඩ්ඩක් කතා කරාම තුන්වෙනි පාඩමේ ඔයා තුන්වෙනි පාඩමේ මුල් ටික තියෙන ජීවයේ සම්භවය ඔන්න සම්භවයෙන් එසේ එකක් ආවොත් ලියා ගන්න පුළුවන් වෙන විදිහට පොඩ්ඩක් බලන්න. ඊට අමතරව වර්ගීකරණ ඉතිහාසය බලා ගන්න. ඒ වගේම කෙටි සටහනකට පුළුවන් නම් ද්විපද නාමකරණය පොඩ්ඩක් බලා ගන්න. මොකද ඒක සාමාන්‍ය කොමන් ටයිප් කෙටි සටහන් අහන එකක් නිතර. නිසා පුළුවන් නම් පොඩ්ඩක් ඒකත් බලා ගන්න. ආය තුන්වෙනි පාඩමේ ඉස්සේ එකක් අහන්න ලොකු chance එකක් තියෙනවා ප්‍රොටිස්ටා රාජධානිය. එහෙම වුණොත් ප්‍රොටිස්ටා රාජධානියත් එසේ එකක් ලියන්නම බලාගෙන යන්න. රයිට්. ඒ වගේම තමා ළමයි ආය ඔයා තුන්වෙනි පාඩමේ බලද්දී ඔයා පොඩ්ඩක් ඇම්ෆිබියා සහ මැමේලියා පොඩ්ඩක් බලන්න. මොකද ඇම්ෆිබියා කියන එක සාමාන්‍ය 2024 දී පවා ගෙස් කරපු එකක්. ඇම්ෆිබියා එන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා. මොකද ඇම්ෆිබියා කියන්නේ සාමාන්‍ය පොයින්ට්ස් 10ක් වගේ තියෙන එකක්. එඩිසටහන කරුණත් යහන්න පුළුවන්. හොඳ ටොපික් එකක්. පොඩ්ඩක් ඇම්ෆිබියා සහ මැමේලියා චුට්ටක් බලන් යන්න. ඊට අමතරව ළමයි තුන්වෙනි පාඩමේ ආය බැක්ටීරියා අධිරාජධානියව බලන්න. බැක්ටීරියා අධිරාජධානියයි යුකැරියා සහ ආකියා කියන අධිරාජධානි තුනේ අර වගුවක් තියෙන ඔන්න ඔය වගුවේ වෙනස්කම් සංසන්දනය කරන්න සහ සමානකම් පොඩ්ඩක් හොඳට බලන්න යන්න. මොකද කලින් අවුරුද්දක වගුවක් ඇවිත් තියෙනවා සුනිස්ටික සහ ප්‍රාග්නිස්ටික සෛල අතර වෙනස්කම් සංසන්දනය කරන්න කියලා. එතකොට ආයෙත් chance එකක් තියෙනවා වගුවක් අහන්න. එමුත් ඒ ටික බලන්න. එහෙම නැති වුණොත් තමයි ආයේ බැක්ටීරියා අධිරාජධානිය ඔයා පොඩ්ඩක් බැක්ටීරියාගේ ලක්ෂණත් එක්ක ඔයාලගේ නවවෙනි පාඩමේ ටිකක් තියෙන්නේ. අන්න ඒ දේවල් ටිකත් එක්ක පොඩ්ඩක් කලවමේ ඒ ටිකක් බලන්න. ඔන්න ඔය දේවල් ටික තුන්වෙනි පාඩමේ බලන්න. තමයි මේවා ගෙසින්ස් විතරයි. ඒකෝට දැන් කෙනෙක් කියනවා ඔක්කොම කියනවා නෑ. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලට ඉන්න පුළුවන් ලොකුම chance එකක් තියෙනවා. ඔන්න ඔය දේවල් ටික. ඊට අමතරව හතරවෙනි පාඩම ගැන කතා කරලා චුට්ටක් විභාජක අග්‍රස්ත විභාජක සහ මුලේ ප්‍රාථමික ව්‍යුහය වගේ දේවල් ටික චූට්ටක් බලා ගන්න. ඒතර අන්තර්චර්මය ගැන එහෙම අහන්න chance එකක් තියෙනවා. රයිට්. ඒ වගේම තමයි හතරවෙනි පාඩමේ ලොකු chance එකක් තියෙනවා ඔයාලෙන් අහන්න. ඔයාලගෙන් උඩුකුරු පරිවහණය අහන්න chance එකක් තියෙනවා. උඩුකුරු පරිවහණය ඇහුවොත් ශෛලම පටකයත් එක්ක mix කරලා අහන්න පුළුවන්. ඒ වගේම තමයි ආයෙත් මේ හතරවෙනි පාඩමේ දැන් උඩුකුරු පරිවහණය අහනවනේ. ඒතකොට දැන් ජලය යන්නේ උඩුකුරු පරිවහණය හදිස්සිය වෙන තුනක් තමයි. ආයෙ අහන්න පුළුවන් උච්ඡේදනය ගැන අහන්න පුළුවන්. මොකද උඩුකුරු පරිවහණය නෑ. ඊට පස්සේ උච්ඡේදනය නෑ. හරි. උච්ඡේදනය අහන්න පුළුවන්. උච්ඡේදනය ඇහුවොත් ඔයාලට පූටිකාවක ව්‍යුහය සහ පූටිකා උච්ඡේදනය තමයි අහන්නේ. මොකද උච්ඡේදනයේ වැඩිපුරම ප්‍රමාණය සිද්ධ වෙන්නේ සාමාන්‍ය පූටිකා උච්ඡේදනය. ඒතකොට ඒක තමයි අහන්න වලින්. ඒ වගේම පූටිකා උච්ඡේදනයට බලපාන සාධක ටිකක් තියෙන්නේ. පාංශු ජල සැපයුම, පරිසරයේ දින ආර්ද්‍රතාවන් ඒ වගේ දේවල්. අන්න ඒ ටිකත් ඒත් එක්කම බලන්න. හරිද? ඊට පස්සේ ළමයි ඔයා ආයෙ බලා ගන්න ඕනේ ෆ්ලෝයම පටකය කාත් එක්කද ෆ්ලෝයම පරිසංක්‍රමණයත් එක්ක. මොකද ෆ්ලෝයම පටක ඇහුවොත් ඒ දෙක මික්ස් කරලා අහන්න chance එකක් තියෙනවා. රයිට්. ඔන්න ඔය දේවල් ටික ළමයි ඔයා පොඩ්ඩක් බලා ගන්න. හතරවෙනි පාඩමේ ඊට අමතරව උච්ඡේදනය බලද්දී මූල පිළිලේ බිඳු දෙයක් පොඩ්ඩක් බලලා දාන්න. හරිද? ඔන්න ඔය දේවල් ටික බලන්න. ඊට අමතරව ඔයා බලද්දී හතරවෙනි පාඩමේ ජීවන චක්‍ර ටික අනිවාර්යෙන් බලා ගන්න. ජීවන චක්‍ර අහන්න ලොකු chance එකක් තියෙනවා. ඇහුවොත් සමහර විට නෙප්‍රොලිපිස් සෙලජිනෙල්ලා වගේ එකක් තමයි අහන්නේ. තමයි මොකද සීකස් කියන එකත් අහන්න chance එකක් තියෙනවා. මොකද ඒක ලොකුයි. ඇන්තොෆයිට් ඇහුවොත් නම් සම්පූර්ණ ජීවන චක්‍රයම අහන්නේ නැහැ. ඒකේ පාර්ට් එකක් තමයි අහන්නේ. ඒ නිසා පොඩ්ඩක් පොඩි වෙලාවක් කරන් ඔයාලට තියෙන ජීවන චක්‍ර පහයිනේ. අන්නේ ජීවන චක්‍ර පහ බලා ගන්න. ඔයාලගේ ප්ලාන්ටේ රාජධානියේ තියෙන බීජ නොදරන සනාල ශාක සහ බීජ දරන සනාල ශාක වල ලක්ෂණ ටිකක් තියෙන. අන්න ඒවත් එක පොඩ්ඩක් කලවමේ බලා ගන්න. එසේ එකක් ඇහුවොත් ගලපලා ලියන්න. දැන් අර එනේ එසේ රටාව ළමයි ඒ කියන්නේ අර පොදු කලින් ආපු විදිහට කෙලින්ම ටොපික් එක දීලා ලියන්න කියලා එසේ එකක් නෙමෙයි නෙන්නේ. ඔයාලෙන් වැඩිපුරම අහන්නේ ළමයි. එතකොට මේ පොඩක් අර තැන් වලින් තමයි අහන්නේ. එතකොට ඔයාලා ගලපලා ලියා ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔන්න මම කිව්ව විදිහට ඒ ටිකත් බලලා ඔයා අන්තිමටම පොඩ්ඩක් ශාක වර්ධක යාමක වගුව බලන්න. මොකද ඒකෙන් එසේ එකක් කලින් අවුරුදු වල කියන්නේ 2008ට 18ට කලින් වගේ අහලා තියෙනවා නිතරම. හැබැයි පස්සේ අහලා නැහැ 2018න් පස්සේ වගේ. හැබැයි ඒක අහන්න chance එකක් තියෙනවා. ඒක ඇහුවොත් ලියා ගන්න පුළුවන් වෙන විදිහට ඒක බලන්න ශාක වර්ධක යාමක හදිස්සියවත් එසේයක් ඇහුව නැත්නම් අනිවාර්යෙන් පේපරේ එක ලකුණක MCQ එකක් ඔය වගුවෙන් තියෙනවා. ඒක සාමාන්‍ය කොමන් දෙයක්.
ඒකෙන් හැමදාම MCQ එකක් අහනවා. හරි. එතකොට එසේ එකට බලන්න හැමෝත් MCQ එක හරි වාට ඉගෙන ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පස්වෙනි පාඩම ගැන කතා කරාම ළමයි පස්වෙනි පාඩමේ ඔයා වැඩිපුරම අවධානයක් දීලා මට පස්වෙනි පාඩම ගොඩක් ලොකු පාඩමක්. ඒකට මේකෙන් ගෙස් කරන්න ගියාම ඒක ගොඩක් අමාරුයි. එතකොට ඔයාට මට මේකෙන් කියන්න තියෙනවා පස්වෙනි පාඩම වැඩිපුරම ටාගට් කරලා අස්ථි පද්ධතිය බලන්න. සම්පූර්ණ අස්ථි පද්ධතිය ඔයාට આવොත් ඕනි තැන පූර්ව ගාත්‍රය අපර ගාත්‍රය රයිට් සාර්පණ සූත්‍රිකා වාදේ ඔන්න ඔය වගේ එස් එකක් ඕනි තැන යනවා. විශේෂයෙන් කශේරුවේ වක්‍ර ඔන්න ඔය වගේ දේවල් ටික ඒ කියන්නේ එස් එකක් આવොත් අස්ථි පද්ධතියෙන් ඕනි තැන කියලා. අන්න ඒ විදිහට ටාගට් කරලා අස්ථි පද්ධතිය සහ බහිශ්‍රාවී පද්ධතිය සස්වසන පද්ධතිය බලන්න. ගොඩක් වෙලාවට 12 වසරෙන් බහිශ්‍රාවී පද්ධතිය සහ ශ්වසන පද්ධතිය සහ අවසානට මේ 13 වසරේ පාඩයක් ඉගෙන ගන්න අස්ථි පද්ධතිය එන්න තමයි chance එකක් තියෙන්නේ. රයිට්. ඔන්න ඔය දේවල් ටික පොඩ්ඩක් බලන්න. ඒත් එක්කම දැන් අර 2025 A level paper එකට 24 තිබ්බ ආතතිය අහන්න නැති වෙයි කියලා හිතලා ආය ආතතිය වුණ. අන්න ඒ වගේ සමහර විට ළඟ ළඟ ඒවා අහන්න පුළුවන්. අන්න ඒකෙම දෙයක් ඇහුවොත් ආයෙ වතාව පොඩ්ඩක් ස්නායු පද්ධතිය ක්‍රියා විභව අක්‍රීය විභව පොඩි අහන්න chance එකක් තියෙනවා ළඟ ළඟ ඇහුවොත් එකම පද්ධතියෙන් ඇහුවොත් ඒවත් එක්ක ඔය සංවේදක අපේ අර සංවේදක ටික තියෙන යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක රසායනික ප්‍රතිග්‍රාහක ටික එහෙම අර දිව අරහම ඒවා ටික අන්න ඒවා පොඩ්ඩක් බලන්න. රයිට්. එතකොට මම ඔය කිව්ව පද්ධති තුන වැඩිපුර ටාගට් එකක් තියලා බලන්න. ඒ බලද්දි පොඩ්ඩක් ඔයාලා ආයෙ විශේෂයෙන් බලන්න ඔයාලගේ ළමයි මේ ඔක්සිටොසින් තියෙන්නේ. රයිට්. ඔන්න ඔක්සිටොසින් මගින් වෙන වැඩ ටික ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයත් එක්ක කතාවක් තියෙන්නේ ප්‍රජනනයේ පාඩමේ. අන්න ඒ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයට අදාළ කතාව පොඩ්ඩක් වැඩිපුර බලන්න ඔක්සිටොසින්ගේ කතාව. ඊට අමතරව පොඩ්ඩක් දේහ උෂ්ණත්වය ආමණය සමත් එක්ක පොඩ්ඩක් බලා ගන්න උඩින් බලද්දි. ඔය ටික තමයි ඉතින් කියන්නේ පස්වෙනි පාඩමේ එහෙම පොඩ්ඩක් එයි කියලා අනුමාන කරන්න පුළුවන් දේවල් ටික කරලා තියෙන්නේ. ඊට අමතරව ළමයි ආය නවවෙනි පාඩම ගැන පොඩ්ඩක් කතා කරලා නවවෙනි පාඩමෙන් ඔයා පොඩ්ඩක් වැඩිපුර බලන් යන්න ජීවාණු හරණ ක්‍රම ටික. මොකද ඒකෙන්ද ලොකු chance එකක් තියෙනවා VLE සහ ජීවාණු හරණ තාප ජීවාණු හරණ ක්‍රම ටික එහෙම පොඩ්ඩක් බලන් යන්න. අර තියෙන views දැල්ලා මේවා ටික. ඒ දේවල් ටික ඔයා පොඩ්ඩක් වැඩිපුර පොඩ්ඩක් බලන්න. ඒත් එක්කම පොඩ්ඩක් නවවෙනි පාඩමේ මම අර බැක්ටීරියා කතා කරන්නේ. ඒක කොහොමද බලන්න. ආයර වෛරස් එකේ charge එකක් තියෙන. ඒකත් පොඩ්ඩක් ඔය ගම පොඩ්ඩක් බලන්න බලද්දී ඊට අමතරව ඔයා බලන්න ආහාර නරක වීම ශුද්ධ ජීවීන් දායක වෙන විදිය සහ ගන්න පුද්‍රව්‍ය පිරියම් කිරීමත් චුට්ටක් බලා ගන්න. මොකද ඒක අහන්න ලොකු chance එකක් තියෙනවා. ඔන්න ඔය දේවල් ටික තමයි නවවෙනි පාඩම. ඊට අමතරව ළමයි 10 වෙනි පාඩමේ ඔයා ඩෙන්ගු පොඩ්ඩක් බලන්න. ඩෙන්ගුත් එක්ක පටක රෝපණයක් චුට්ටක් බලන්න. ඔව් ඩෙන්ගු සහ පටක රෝපණය තමයි පොඩ්ඩක් බලන්න. ගම පුළුවන් නම් වෙලාව තිබ්බොත් නැනෝ චුට්ටක් බලන්න. වෛද්‍ය විද්‍යාව නැනෝ භාවිත කරන දේවල් එහෙම ඒවා නිතර අහන දේවල්. ඒ කියන්නේ MCQ එකට පවා ඒවා අහන දේවල්. ඒකට එවෙන් එසේ එකක් ආවේ නැතත් ළමයි MCQ එක හරි වාට කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි 8 වෙනි පාඩමින් ගත්තොත් පාරිසරික පිරමීඩ පොඩ්ඩක් බලන ගමන් ළමයි දැන් පාරිසරය වගේ පාඩමක් ගත්තොත් ඒක පොඩ්ඩක් ගෙස් කරන්න අමාරු පාඩමක්. ඒක දැන් මේවා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නිසා පොඩ්ඩක් පුළුවන් නම් ඔයා බලන ගමන් කඩලාන පොඩ්ඩක් බලන්න. කඩලාන ඉන්න chance එකක් තියෙනවා. කඩලාන ශික්ෂාක සහ මේ සත්තු විත්තකෙන් දින ඒ දේවල් ටික පොඩ්ඩක් කඩලාන පැත්ත පොඩ්ඩක් බලලා දාන්න. ඊට අමතරව තමයි ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මම පොඩ්ඩක් බලලා කිස් කරේ. ඉතින් ඔයා පුළුවන් නම් ඔය දේවල් ටික පාඩම් කරන ගමන් බලන්න ඉන්න. ඉතින් ඔය දේවල් ටික සම්පූර්ණ 100%ක් ඕවා එනවා කියන්න බෑ. තමයි ඔය දැන් මම කිව්ව දේවල් essay වලට වැඩිපුර බලනවා කියනවාට MCQ එකක් આવොත් කොහොමද කරන්න පුළුවන් ස්ට්‍රක්චර් එක આવොත් කොහොමද කියන්න පුළුවන්. ඉතින් අර කොහොමද කිව්ව දේවල් ටික වැඩිපුර බලන එකෙන් ඔයාලට කොයි වෙලාවකවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලට MCQ essay එහෙනම් essay එක නැත්නම් ඔයාලට MCQ සහ structured essays paper එකේ හරි ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් පාඩම් කරනවා මේ ටිකත් බලන්න. මේ ටික විතරක් බලලා එක්සෑම් එක කොයි වෙලාවකවත් යන්න එපා. වා සිලබස් එකම බලන්න ගමන් මේවා පොඩ්ඩක් වැඩිපුර අවධානයක් දීලා බලන්න. ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න දුකොත් කමෙන්ට් එකක් දාන්න. සහ ඉතින් පේපර් එක හොඳට ලියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගේ පුළුවන් උපරිමයෙන් කරන්න. මොකද මේක තමන්ගේ ජීවිතේ තියෙන වෙන එක්සෑම් එක. ඉතින් තමන්ට පුළුවන් උපරිම තමන් කරන්න. බලන්න. ඉතින් හොඳට ලියන්න හැමෝටම good luck. සහ මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා පුළුවන් නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම good luck.